හැලෝ කට්ටිය කොහොමද ඉතින් ඔයාලා එකතු වෙන මගේ පළවෙනි vlog එකත් එක්ක. ඉතින් මේ මම අද පොඩි අකරතැබ්බයකට මුහුණ පාලා තමයි ඉන්නේ. මේකයි සීන් එක කිව්වොත්. මේ ඊයේ කස්ටමර් කෙනෙක් මට කතා කළා යා ගාව බෝඩ් එකක් තියෙනවා. ඒකට මේ කාඩ් වගේ print කරගන්න පුළුවන්ද කියලා. හරිද? මම කිව්වා අවුලක් නැහැ මේ අද එන්න කියලා. ඉතින් මේ අද යා ආවා 11 මාර්ච් විතර ආවා අපේ ගෙදරට. ඉතින් අද යා ආවට පස්සේ මේ තමයි ඉන්න දන්නේ අද දවසම කරන්ට් එක කපලා. හරිද? 9 මාර්ච් විතර ලයිව් ගියා. මං හිතුවේ පැයකට දෙකකට වෙන්නේ නැති කියලා. මේ බලද්දී මේ දවසම කපලා. ඉතින් දවසම කස්ටමර්ට මේ කිව්වා සීන් එක මෙහෙමයි මේ දවසම කරන්ට් එක කපලා. මම කියලා ඊට පස්සේ මේ ඉතින් මං එයාට කිව්වා හරි අවුලක් නැහැ මං මේ එහෙනම් දැන් හවසට print කරලා එයාට ගෙනල්ලා දෙන්නම් කියලා. හරිද? දැන් වැඩේ කියන්නේ එයා ඉන්නේ ගොඩක් දුර. මෙහි ඉඳලා. ඒ කියන්නේ කිලෝමීටර් 40ක් විතර මෙහි ඉඳලා තියෙනවා ඒකට. හරිද? දැන් මං කිව්වා එයාට ගෙනත් දෙන්නම් කියලා. ඉතින් අවුලක් නැහැ මේ එයාට නැත්තම් අවුල්නේ. කියන්නේ ගොඩක් දුරින් ඉඳන් එයා ආවේ. ඉතින් මේ මං කිව්වා ගෙනල්ලා දෙන්නම් කියලා. දැන් ඉතින් අපි බලමු 5ට විතර තමයි සාමාන්‍යයෙන් ලයිට් එන්නේ. එනවා කියලා තියෙන්නේ. අපි බලමු 5ට විතර ලයිට් ආවම මොකද වෙන්නේ කියලා. ඉන්න කරන්ට් එක ආවා. දැන් වෙලාව 4:00 4:30 වෙලාව. හරි ඉතින් මේ අපි print කරලා බලමු. හරි ඉතින් යාළුවනේ මේ මෙන්න මේ විදිහට තමයි ඉතින් මේ එයාගේ මේවා ටික print වෙන්නේ කාඩ් ටික. මේ ඉතින් යාගේ විසිටින් කාඩ් ටික මේ ටික මම print කරන්නේ මල් ළඟ තියෙන බෝඩ් වල. එයා දුන්න බෝඩ් වල මේ ටික print කරන්න අමාරුයි. ඒකින්ද මගේ බෝඩ් වල තමයි මම මේ ටික print කරන්නේ. ඉතින් යාළුවනේ අපි මේ දැන් යන ගමන් තමයි ඉන්නේ කස්ටමර්ට ඕඩර් එක බාර දෙන්න. දැන් වෙලාවත් 10ට විතර මම මගේ යාළුවොත් එක්ක තමයි යන්නේ මේක අරගෙන. මේ තියෙන ඉතින් අපිට යන්න තියෙන ලොකේෂන් එක කිලෝමීටර් 40ක් විතර තියෙනවා යන්න. අපි පුළුවන් වුණොත් කස්ටමර්ට දෙන වීඩියෝ එකක් ගන්නම් පුළුවන් වුණොත් බලමු මොකද වෙන්නේ කියලා. A few moments later. මෙහෙන් ළඟයි. යකෝ අර තියෙන මාළ දෙහන්දිය. අපි තාමේ හන්දිය. තියාලුනේ කස්ටමර් එක ලොකේෂන් එකට දැන් ළඟයි. අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. හරියාලුනේ අපි මේ දැන් කස්ටමර්ට ඕඩර් එක බාර දීලා අපි දැන් එන්න පිටත් වුණා. දැන් පාන්දර 1ට ළඟයි. ඉතින් මේ විදිහට තමයි අද බ්ලොග් එක ඉවර වෙන්නේ. අපි ඉතින් ආයේ තවත් බ්ලොග් එකකින් හම්බෙමු.